70 වන ලෝක රූ තරංගාවලියේ ශ්‍රී ලංකා නියෝජනය වුණු අනුදී ගුණසේකර ගැන සතුට හිතෙන පුවතක් අද දිනේදී අසන්නට ලැබෙනවා. හැමෝම බලාගෙන හිටපු පුවතක් මේක. මේක නම් ඇත්තටම සතුට හිතෙන ආරංචියක්. මෙවර ලෝක රූ තරංගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින අනුදී ගුණසේකරෙහි අවසන් 24 දිනාගේ වටේට තේරීපත්ව සිටිනවා. ඉන්දියාවේ තෙලංගනාහි පැවැත්වෙන මෙම තරඟයේදී අපේ අනුදිට ලෝකයේම අවධානය දිනා ගන්න පුළුවන් වුණා. මෙම තරඟයේ ප්‍රධාන සව්වක් වන head to head presentation එකේදී එම තරඟයේදී ඇය ඉදිරිපත් කළ ආකර්ශනීය දේශනය ඇයව එම තරඟය අවසන් තරඟකාරයන් 24 දෙනා අතරට ගෙන යාමට සමත් වුණා. ඇය මානෙල් මලක් වගේම ලස්සන උගත් රූමත් යෞවනියක්. නිහතමානීකම සරලකම අමුතුම වයිබ්යක් ඇයට අරන් ඇවිල්ලා. ඇය අපට අපේ රටට වාසනාවක් අභිමානයක්. එසේම ඇය තමන්ගේ රට ගැන මහත් ආඩම්බරයකින් පසුවනවා. ඒ නිසා මෙවර ලෝක රූ රැජින කිරුළ ඇයට දිනා ගැනීමට වාසනාව ලැබෙනු ඇතැයි අපිත් ප්‍රාර්ථනා කරමු.